අයිබෝවන් අපි ඉක්මනටම මේ වීඩියෝ එකක් නැවත වතාවක් කරන්න තීරණය කරා. මොකද ගිය පාර අපි කරපු වීඩියෝ එකේදී නවාංශක 108ක් එක්ක කේන්දරය විවෘත කර ගැනීම ටිකක් ගැඹුරු මාතෘකාවක්. ඒක තේරුම් නැති අය ගොඩක් මෙසේජස් දාලා තිබුණා. ඒක නැවත වතාවක් තේරුම් කරලා දෙන්න මේ වීඩියෝ එක අපි පාවිච්චි කරන්න තීරණය කළා. අපි එහෙමනම් කෙලින්ම කොහොමද මේක තේරුම් ගන්න කියන එක පැහැදිලිව නැවත වතාවක් උත්සාහ කරලා බලමු. අපි කිව්වා කේන්දරයක පළවෙනි කොටුව තමුන්ගේ ලග්නේ. තමුන්ගේ ලග්නයට අදාළ දැන් මේක වෘෂභ ලග්නේ. මේ වෘෂභ ලග්නයට අදාළ වෙන්නේ දෙවෙනි අංකය. මොකද මේෂ 1 වෘෂභ 2. ඒක නිසා මෙතන දෙක සඳහන් කරගන්න කිව්වා. මේක 3 මේක 4 මේක 5 මේක 6 මේක 7 මේක 8 මේක 9 මේක 10 11 12 1. මේ ආකාරයට ඉලක්කම් සඳහන් කරගන්න කියලා කිව්වා. එතකොට මේක 2 කියන්නේ වෘෂභ රාශිය. මේක 3 කියන්නේ මිථුන රාශිය. මේක 4 කියන්නේ කටක රාශිය. මේක 5 කියන්නේ සිංහ රාශිය. මේ ආකාරයට මේ 1 කියන්නේ මේෂ රාශිය. මේ ආකාරයට කේන්දරයක ඉලක්කම් සඳහන් කරගත්තාට පස්සේ අංක 1 සඳහන් කරලා තියෙන තැන ඒ කියන්නේ මේෂ රාශිය කියන එක කොටස් 9කට බෙදන්න. වෘෂභ රාශිය කියන එකත් කොටස් 9කට බෙදන්න කිව්වා. සිංහ රාශිය කියන එකත් කොටස් 9කට බෙදන්න කිව්වා. කටක රාශිය කියන එකත් කොටස් 9කට බෙදන්න කිව්වා. අපි දැන් මේෂයි වෘෂභයි මිථුනයි කටකයි කියන රාශි 4 කොටස් 9 ගානේ බෙදාගත්තා. ඔන්න දැන් අපි අර කලින් සඳහන් කරපු මේ ම තු ක කියන සංකල්පයට මේ මේෂ රාශිය මේක වෘෂභ මේක මිථුන මේක කටක. එතකොට මේෂ රාශිය පටන් ගන්නෙ මෙයන්නේ මේ ම තු ක. එතකොට මේෂ රාශිය මෙයන්නෙන් පටන් ගන්නවා නම් මේෂ නවාංශකයෙන් පටන් ගන්න ඕන. ඒ කියන්නේ තමුන්ගේ කේන්දර පොතේ අංක 1 සඳහන් කරලා තිබිච්ච තැන පළවෙනි නවාංශකය වෙන්නේ මේෂ නවාංශකය. එතකොට වෘෂභ රාශියේ පළවෙනි නවාංශකය වෙන්නේ මේම මකර. මකර නවාංශකයෙන් තමයි පටන් ගන්න. ඊළඟට තු මේම තු. එතකොට මේෂ වෘෂභ මිථුන කියන රාශිය පටන් ගන්නෙ තුලා නවාංශකයෙන්. කටක කියන රාශිය පටන් ගන්නෙ කටක නවාංශකයෙන්. මේම තු ක. එතකොට මෙතන එනවා මේෂ නවාංශකේ. අපි උදාහරණයට බෝඩ් එක දිහා චුට්ටක් අවධානය යොමු කරමු. මේ තියෙන්නේ ඔයාගේ කේන්දරේ අංක 1 සඳහන් කරලා තිබිච්ච තැන රාශිය. අංක 1 සඳහන් කරපු තැන. ඒ කියන්නේ මේෂ රාශිය. මේක පටන් ගන්නෙ මේෂ නවාංශකේ. මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු. මේක ඊළඟ එක මකර කුම්භ මීන මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා ඊළඟ එක තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන මේෂ වෘෂභ මිථුන කටක. මෙන්න කටක රාශිය පටන් ගන්නවා කටක නවාංශකෙන්. කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන. මෙතනින් ඉවරයි. මොකක්ද ඉවර? නවාංශක මීන නවාංශකයෙන් අවසාන වෙන පළවෙනි රාශිය. නවාංශක මීන නවාංශකයෙන් ඉවර වෙන පළවෙනි රාශිය. මෙතනින්නේ පටන් ගත්තා. මේක මේෂ නවාංශකය. මේක ඉවර වුණා ධනුවෙන්. මේක කන්‍යාවෙන්. අවසාන මීන නවාංශකයෙන් ඉවර වෙන පළවෙනි රාශිය. මේ වගේ සෙට් 3යි. ඇයි සෙට් 3යි කියන්නේ? රාශි 12යි නම්
මේෂ වෘෂභ මිථුන කටක කියන රාශි හතර බෙදපුවාම අවසාන නවාංශකය වෙන්නේ මීන නවාංශකේ නම් මෙතන රාශි මේෂ වෘෂභ මිථුන කටක කියලා හතරක් තියෙනවා නම් රාශි 12 හතරට බෙදපුවාම 3යි. මේ වගේ සෙට් 3යි. මෙතනට ඔය ආකාරයට නවාංශක 108 ලකුණු කරගත්ත ඉස්සර වෙලා. එතකොට මේ පස්වෙනි රාශිය පටන් ගන්නෙ මේෂේ. මොකද මෙතන මේ යන්නේ තියෙන්නේ. මේක මකරේ, මේක තුලාවේ, මේක කටකේ. ඒ කියන්නේ මේක ඉවර වෙනවා මීන නවාංශකේ. ඇයි මේකත් කටකෙන් පටන් ගත්ත ඉවරුනේ මීන නවාංශකෙන්. අපි බලමු. කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන. මේ දෙවෙනි සෙට් එක. ආයේ මෙතන පටන් ගන්නවා මේ යන්නේ මේ මේෂ නවාංශකේ. මේ ඊළඟ සෙට් එක. කටක නවාංශකේ පටන් ගත්ත මීනෙන් ඉවරයි. එතකොට අංශක 108 ලකුණු කරලා ඉවරයි. ඊට පස්සේ තමුන්ගේ කේන්දරයේ අංක 1 තිබිච්ච තැනින් පටන් ගන්න ඕන. තමුන්ගේ කේන්දරයේ අංක 1 තිබිච්ච තැනින් පළවෙනි කොටස් 4 9ට කඩපු එකේ පළවෙනි කොටස් 4 අශ්විද නැකත. ඊළඟ කොටස් 4 බෙරණ නැකත. එක කොටසක් ඉතුරු වෙනවා. ඒ කොටසයි මේ පැත්තේ කොටස් 3යි කැටි නැකත. ඊළඟ කොටස් 4 රෙහෙන නැකත. මේ ආකාරයට 4 වෙන් කරගෙන එනවා. ඒ එන එකත් අවසාන වෙනවා මෙතනදී. හරියටම නවාංශකේ කොණයට නැකත ඉවර වෙනවා. මේකේ 4යි 8යි මෙතන එකක් ඉතුරුයි. මේ 3යි මේ 1යි 4යි. මෙතන 9ක් තියෙනවානේ. 9න් 3ක් ගියාම 6ක් ඉතුරුයි. ඒ 6න් මෙතනට 4ක් යනවා. 4ක් ගියාම මෙතන 2ක් ඉතුරුයි. මේ 2යි එකක් වෙනවා. ආයේ මෙතනට 4ක් යනවා. ඉතුරු වෙනවා 3ක්. ඒ 3යි මේ 1යි 4ක් වෙනවා. එතකොට මෙතන ඉතුරු වෙන්නේ 8යි. ඒ 8 කොටස් දෙකකට බෙදපුවාම සම්පූර්ණ නැකතේ අවසානය, රාශියේ අවසානය, නවාංශකයේ අවසානය මෙතනට එනවා. එතකොට මේ වගේ සෙට් 3යි. නමුත් මේ නැකතේ නම වෙනස් වෙනවා. මේක අශ්විද බෙරණ කැටි රෙහෙන මුවසිරස අද පුනාවස පුස අස්ලිස මා පුවපල් උත්‍රපල් හත සිත සා විසා අනුරදෙට ඔය විදිහට රේවති නැගතට එනකම් රේවති නැගත මෙතනට එනකම් අපි ලකුණු කරගන්නවා. හැබැයි අපි නැවත මතක් කරනවා මේක පටන් ගන්න ඕන තමුන්ගේ කේන්දරේ අංක 1 සඳහන් තැනින් මේෂ රාශිය සම්පූර්ණ කේන්දරේ ඇඳගත්තා. මේ පළවෙනි 4 අශ්විද නැකත කේතුට අයිති. මේක නීතියක්. මේක කිසිම කෙනෙකුගේ කේන්දරේ වෙනස් වෙන්නේ නැහැ. දෙවෙනි නැකත සිකුරුට අයිති. තුන්වෙනි නැකත රවිට අයිති. හතරවෙනි නැකත සඳුට අයිති. පස්වෙනි නැකත කුජට අයිති. මේක රාහුට, මේක ගුරුට, මේක සෙනසුරුට, මේක බුදට. නැවත වතාවක් මේ සෙට් එක මෙතනට යනකම් යනකොට පළවෙනි නැකත කේතුට අයිති, දෙවෙනි නැකත සිකුරුට අයිති, තුන්වෙනි නැකත රවිට අයිති, හතරවෙනි එක සඳුට, පහ කුජට, රාහුට, ගුරුට, සනිට, බුදට. එතකොට මේ අවසාන නැකත් 4 මෙතන තියෙන. එක මේ නවාංශක 4 1යි 2යි 3යි 4යි. මෙන්න මේ 4 අයිති වෙන්න ඕන අනිවාර්යයෙන්ම බුධ ග්‍රහය. මේ අවසාන නැකත් 4 අයිති වෙන්න ඕන අනිවාර්යයෙන්ම බුධ ග්‍රහය. ඊට කලින් මෙතන තියෙන නැකතයි මෙතන තියෙන නැකතයි කාටද අයිති වෙන්න ඕන? සෙනසුරුට. අන්න ඔතනදී සෙනසුරු ග්‍රහය තමුන්ගේ කේන්දරයේ කොයි ආකාරයෙන්ද ඉන්නේ?
ඒ බලය මෙන්න මේ ස්ථානයට බලපාන. මේ ස්ථානයෙන් තමුන්ගේ කේන්දරයේ මොන දේවල් ගැනද කියවෙන්නේ අන්න එතනට හානි කරනවා. අන්න එතනට සුබ බල ගෙනත් දෙනවා. නමුත් හරියටම තේ බලා ගන්න ඕන තමුන්ගේ කේන්දරේ කොතැනටද මේක සුබ බල ගෙනත් දෙන්නේ කියන එක. තව චූටි දෙයක්. 22 වෙනි දෙර්කාණාධිපතිව හොයන්නේ කොහොමද කියලා අහලා තිබුණා. ඒක තේරුම් කරලා දෙන එක මම හිතනවා යුතුයකමක් කියලා. මේ තියෙනවා නවාංශක 9ක් මෙතන. ඕනම කේන්දරයක ඕනම රාශියක ඕනම ඉපදිච්ච ඕනම ලග්නයක ඉපදිච්ච ළමයෙකුට පළවෙනි කොටුවේ කොටස් 9ක් තියෙනවානේ. නවාංශක 9ක් තියෙනවා. මොන රාශිය හෝ ඒවා. මේ 9 පළවෙනි 3 දෙවෙනි 3 තුන්වෙනි 3 නවාංශක 3 වෙන් කරපුවාම කොටස් 3ක් එනවා. මේ තියෙන්නේ පළවෙනි නවාංශක 3, මේ තියෙන්නේ දෙවෙනි නවාංශක 3, මේක තුන්වෙනි නවාංශක 3. මේක 1, මේක 2, මේක 3. පැහැදිලිනේ? එතකොට තමුන්ගේ උපන් ලග්නේ මොන නවාංශකයේද කියලා බලන්න. තමුන් උපන්නේ මොන ලග්නේ මොන නවාංශකයේද? අපි හිතමු මේෂ රාශියේ මේෂ නවාංශකයේ කියලා. ඒ කියන්නේ මේ පළවෙනි කොටස් 3 ඇතුළත. අපි හිතමු මේෂ රාශියේ කටක නවාංශකයේ කියලා. ඒ කියන්නේ දෙවෙනි කොටස් 3 ඇතුළත. අපි මේ කොටස් 3කට කියනවා නම් කරනවා දෙර්කාණේ කියලා. මේක තමයි දෙර්කාණේ. මේ පළවෙනි දෙර්කාණේ, මේක දෙවෙනි දෙර්කාණේ, මේක 3, මේක 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22. ඔව්. අපි හොයන්නේ 22 වෙනි දෙර්කාණාධිපති කවුද කියලා. 22 කියන්නේ මෙතන. අන්න තේරුම් ගන්න. මේක 1 කියලා ගන්නොත් මේක 22 වෙනවා. මේක 1 කියලා ගන්නොත් මේක 22 වෙනවා. මේක 1 කියලා ගන්නොත් මේක 22 වෙනවා. එතකොට 22 වෙනි දෙර්කාණාධිපති කියන්නේ මේකද කියලා අපි තෝරගන්නේ කොහොමද? තමුන් ඉපදිච්ච ලග්නේ තමුන් කොයි නවාංශකයේද කොයි කොටසට අයිති නවාංශකයේද ඉපදිලා තියෙන්නේ කියලා හොයාගත්තාම දැන් උදාහරණයක් හැටියට මේ කේන්දරයක මේකේ වෘෂභ ලග්නේ කන්‍යා නවාංශකය බොහොම පැහැදිලිව ලියලා තියෙනවා. අපි හිතමු රාශියක් තියෙනවා මේෂ රාශියේ කටක නවාංශකය. එතකොට මේ දෙවෙනි දෙර්කාණයට අයිති කොටස තමයි ඉපදිලා තියෙන්නේ. එහෙමනම් 22 වෙනි දෙර්කාණාධිපති වෙන්න ඕන මේ දෙවෙනි කොටසට අධිපති. පැහැදිලි කියලා මම විශ්වාස කරනවා. මේ තුන්වෙනි කොටසේ අපි හිතමු මේෂ රාශියේ ධනු නවාංශකේ ඉපදුනා කියලා. ඒකේ 22 වෙනි දෙර්කාණාධිපති වෙන්නේ මේ දෙර්කාණයට මෙතන කොණීම තියෙන දෙර්කාණයට වෙන අධිපති. එතකොට මේක මේෂ රාශිය වේවා මකර රාශිය වේවා කන්‍යා රාශිය වේවා එක කොටස් 9කට බෙදිච්චාම ඒ කොටස් 9න් පළවෙනි 3 තමුන්ගේ උපන් දෙර්කාණය වුණොත් මේ පළවෙනි එකේ අධිපති තමයි 22 වෙනි දෙර්කාණාධිපති වෙන්නේ. මේ දෙවෙනි එකේ අධිපති වුණොත් මේකේ අධිපති තමයි දෙර්කාණාධිපති වෙන්නේ 22 වෙනි. මේකේ අධිපති වුණොත් මේකේ අධිපති තමයි 22 වෙනි දෙර්කාණාධිපති හැටියට අපි සඳහන් කරන්නේ. එතකොට මෙතන තමයි කේන්දරයක නරකම ස්ථානය. 8 වෙනි අධිපති 22 වෙනි දෙර්කාණාධිපති 64 වෙනි නවාංශකාධිපති මේ ආකාරයට සඳහන් කරන නරක ස්ථාන මෙන්න මෙතනින් සඳහන් වෙනවා. කේන්දරයක නරකම ස්ථාන 6 වෙනි 8 වෙනි 12 වෙනි. මම හිතනවා අහපු ගැටලු වලට සාර්ථක විසඳුමක් දුන්නයි කියලා. ඒත් එක්කම අපි තේරුම් කරලා දුන්නා මේ දෙර්කාණ කොහොමද වෙන් කරගන්නේ කියලා. දෙර්කාණ 22 වෙනි දෙර්කාණාධිපති වෙන්නේ ඇයි කියලා. ඒකේ අධිපතිව හොයා ගන්න විදිය අපි ඊළඟ පාර වීඩියෝ එකේදී කරමු. ඒකත් එක්කම
ඊළඟ පාර වීඩියෝ එකේදී අපි කේන්දරයක විවාහයක් ප්‍රමාද වෙන්නේ කොහොමද? ඇයි විවාහ ප්‍රමාද දෝෂයක් කේන්දරයක තියනවද නැද්ද? ඒත් එක්කම මෙයාට විවාහයක් තියනවද නැද්ද කියන එක සම්බන්ධයෙන් කේන්දර පතක් අතට ගත්තාම ඒකෙන් බලාගන්නේ කොහොමද? කොයි වයස සීමාව වෙනකන් විවාහය ප්‍රමාදද නැද්ද කියන එක ගැන අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මම හිතනවා තේරුම් යන්න ඇති කියලා ගිය පාර වීඩියෝ එකේ තේරුම් නොගත්තු අයට. එහෙමනම් මම මෙතනින් නවතින්න. ආයුබෝවන්.